දැන් අපි කතා කරන්න යන්නේ මානසිකාරයේ එක්තරා ස්වභාවයක් ගැන. දැන් මේ ගෲප් එකේ ඉන්න පුළුවන් විවිධාකාර උදවිය. මම මේ විවිධාකාර කිව්වේ දැන් චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, ජීවා විඤ්ඤාණය, පොට්ටබ්බ මෙන්න මේ වගේ අපි නිර්වාණ මාර්ගයේදී සිත ගැන සාකච්ඡා කරන ක්‍රමවේදයක් තියෙනවානේ. දැන් උදාහරණය වර්ණ රූපයත් චක්කුවත් ස්පර්ශ වීමෙන් චක්කු විඤ්ඤාණය හටගනි. නැත්නම් රූපය හටගන්නවා. දැන් මේ වගේ දේවල් ඊට පස්සේ මනෝ විඤ්ඤාණය හටගන්නවා. නැත්නම් දුක හටගන්නවා කියන එක. දැන් මේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන්නේ නැතුව ඇයි මේ මානසිකාරයක් ගැන ප්‍රාථමික මෙච්චර දැනුම් පද්ධතියක් තියෙනකොට ඇයි මේ ප්‍රාථමිකව මේ මොකද්දෝ සාකච්ඡා කරමින් යන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ විඤ්ඤාණයේ කතාව අපිට ගාව ගන්න බෑ මේ දැනුම් පද්ධතියට. නිර්වාණ මාර්ගය කරා එන මිනිස්සු තමයි ඒ වචන ඒ දැනුම් පද්ධතිය භාවිතා කරන්න අයිතිය තියෙන්නේ. ඒ හින්දා මම මේ දැනුම් පද්ධතිය මෙතෙන්න ගාව ගන්නෑ, ස්පර්ශ කරගන්නෑ. හැබැයි න්‍යාම ධර්ම වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ හින්දා හිත කියන්නේ මොන වගේ එකක්ද? සිත කොහෙද තියෙන්නේ? සහ සිත ගැන යම් දුරකට විග්‍රහයක් ගන්න පුළුවන් දැනුම් පද්ධතිය පොඩ්ඩක් ඉවත් කරනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ කර්මයන් කර්ම විපාකයන් සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. කම්මස්ස කතා සම්මා දිට්ඨිය. හැබැයි මතක තියාගන්න මේ නුවණ නැති කෙනාට කිසි දිනක නිවන් දකින්නත් බෑ. කයිවාරු විතරයි. මේ නුවණ නැති හින්දා තමයි මහරහත් උනායයි සිතාගත් උදවිය කාර්වල ගමන් කරන්නේ. මං ඔබලාට අතිවිශිෂ්ට දැනුම් පද්ධතියක් දෙනවා. තමන් හදාගත්තු විවිධ කෝණ වලින් දැකලා මේ දැනුම් පද්ධතිය වැරදි හොයන්න පුළුවන්. හැබැයි මේ දැනුම් පද්ධතියේ තියෙන වටිනාකම මිල කරන්න බෑ. ඒක තමයි සත්‍ය. ඒ වගේම ඔබලාට මේ දැනුම් පද්ධතිය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ හින්දමයි, මහා සංඝරත්නයේ හින්දමයි. නැතුව මේවා මේ තේරුම් ගන්න අපිට මහා ප්‍රඥාවක් නුවණක් තිබ්බා නෙවෙයි. අපිටත් නුවණ තියෙනවා, අපිට ප්‍රඥාව තියෙනවා. නමුත් උන්වහන්සේලා ලෝකේ දැකලා දේශනා කරපු යම් අපිට ස්පර්ශ කරන්න බැරි දේවල්, උලුප්පලා ගත්තු දේවල් හින්දා තමයි අපිටත් ඒවා ඔස්සේ ලෝකෙ දකින්න හම්බෙන්නේ. මම අර ඔබලට කිව්වේ දැන් සාමාන්‍යයෙන් අපි ඉපදින්නේ අපේ අම්මලත් එක්ක තාත්තලත් එක්ක, අපේ ගෙදර බල්ලා පූස සහෝදරියෝ, නැන්ද මාමා, රූපවාහිනී ඒවා ඒ පරිසරයකනේ. එතකොට මිනිස්සු විසින් හදපු ලෝකයේ මිනිස්සු කියන දේවල් ඇතුලේ ලෝකය දකින්න හුරු වෙනවා මිසක එතනින් එහාට ලෝකයක් ගැන අපි බලන්නේ නැහනේ. එතනින් එහාට ලෝකයක් ගැන බලන්න පොඩ්ඩක් හරි නැඹුරු වෙන්නේ එතනින් එහාට ලෝකයක් ගැන යම් අදහසක් නිකුත් කරපු පුද්ගලයන්ගේ පොත්පත් කියවලා වේවා. ඉතින් ඒ වගේ එතනින් එහාට ලෝකේ දකින්න දැකපු මිනිස්සුන්ගේ ඊටාම වටිනා පොතක් තමයි ත්‍රිපිටකය කියන්නේ. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන මේ විශ්වයේ පහළ වෙන උත්තම පුද්ගලයා. උත්තමයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අන්න ඒ හින්දා තමයි අපි ලෝකේ පොඩ්ඩක් ප්‍රශ්න කරන්නේ. නැත්තම් හැමදාමත් මං කිව්වේ නිමල්ගේ ඉඩම නිමල්ගේ ගහ කියලා මුළු රටම පිළිගන්නවා. එහෙම නැත්තම් මේක නිමල්ගේ ගහ නෙවෙයි, මේක නිමල්ගේ ගහ නෙවෙයි, නිමල්ගේ ඉඩමත් නෙවෙයි කියලා පිළිගන්නවා. නමුත් ඒක දැන් නිමල්ගේ ගහ නෙවෙයි කියන තැන කමල්ගේ ගහව රජේ ගහ කියලා හරි දාගන්නවා. රජේ ගහ. මිනිස්සුන්ගේ දැනුම් පරාසය තුලනේ. ඕක වටේ කරගෙනවා මිසක අපිට වඩා උතුම් පුද්ගලයෙක් ලෝකේ මොන හරි කියලා තිබ්බේ නැත්තම් ඔතනින් එහාට දෙයක් මිනිසුන්ට හිතෙනව අඩුයි. කලාතුරකින් මතුවෙන්නේ මිනිස්සෙක් මේ කාලේ කොහොමත් පහළ වෙන්නේ නැහැ. පොතපත තිබ්බෙහිඳ, ධර්මයේ තිබ්බෙහිඳ, සීලයක් ආරක්ෂා කරේ නැතත් තැඹිලි පාට හෝ දුඹුරු පාට චීවරයක් දරාගෙන හරි හිටපු මිනිස්සු හිටපු හින්දා මේක රැකුණා. ඊට පස්සේ තමයි ප්‍රශ්න කරන්නේ මේක ඇත්තටම ලෝකේ මිනිස්සු විතරක් නෙවෙයි ඉන්නේ. බල්ලෝ, පූසෝ, ගිරව්
මීදුම සූර්යා සඳු ග්‍රහ තාරකා ගොඩාක් දේවල් තියෙනවා. මේ ලෝකය මිනිස්සුන්ට සල්ලි වියදම් කරලා කවදාවත් මැරෙන එක නවත්තන්න බෑ. වයස යන එක නවත්තන්න බෑ. එහා පැත්තේ ගෙදර ජානකගේ කටහඬයි මගේ කටහඬයි තීරණය කරේ අපේ අම්මලා නෙවෙයිනේ. කවුද තීරණය කරේ? ලෝකේ කටහඬ වෙනස් කරගන්න පුළුවන් මුදල් දීලා. ගොඩාක් වෙනස්කම්. එයා කොටයි මං උසයි. ඒ වගේ දේවල් කවුද තීරණය කරන්නේ? එතකොට දැන් සමහර දැනුම් පද්ධතිවල තියෙනවා දෙවි කෙනෙක් මැව්වා කියලා. එයාලා එතනින් නැවතිලා ආයෙලා දෙවියන්ට ආඥා කර කර ඉන්නවා. එතනින් එහාට දෙයක් හොයන්න යන්නේ නැහැ. එයාලා හිතනවා මෙතනින් මේක ඉවරයි. හොඳට ඉන්න කට්ටිය ස්වර්ගයට අනික් කට්ටිය අපායට එතනින් ඉවරයි කියලා. හැබැයි ඉතින් ඔය පරීක්ෂණය කරනවා නම් දෙවියෝ හැමෝම සාධාරණවම වන්න එපා. අනික දැන් සමහර දැනුම් පද්ධති තියෙනවා මම මේ කියන්න ඕනේ. දෙවියන් කියන්නේ දෙවියන්. දෙවි කෙනෙක් කියලා කියන්නේ ලේසි කෙනෙක් උත්තමෙක්නේ. දෙවියන් ද්වේෂයෙන් කටයුතු කරන්නේ නැහැ මවනකොට. දැන් ඔය දෙවියන් මවන එක්තරා පුද්ගලයෙක් සහ කාන්තාවක්. මම හිතන්නේ පුරුෂයාගේ ඇටයක් අරගෙන කාන්තාවක් මවනවා. එතකොට දැන් සර්පයා විසින් කියනවා දෙවියන් විසින් පරිභෝජනය කරන්න කියපු ගහක් ගෙඩි හරි මොකක් හරි හොඳයි කියලා, කැපයි කියලා. දැන් මේ කාන්තාව දන්නේ නැතුව මේ ගෙඩි මේ කන්නේ. එතකොට යම් විපර්යාසයක් සිද්ධ වෙලා ඉවලා දෙවියන් කියපු දේ නොකලා යයි කියලා දෙවියන් ද්වේෂයෙන් මවන්න පටන් ගන්නවා. මේ මැවුම් වාදයේ දෙවියන්ම මේවමවලා දෙවියන්ම මේවා කරලා දෙවියන්ම උගුලත්මවලා දෙවියන්ම හොඳ දේත්මවලා උගුලට ඒ තමන් මවපු කට්ටිය අහු වුණාම දෙවියන්ම තරහෙන් විකාර ටිකක් මවන්න පටන් ගන්නවා. අනික දෙවියන් කොහේ හරි ඉන්නවලු. දැන් බුදුරජාණන් වහන්සේ විශ්වය පුරාම සිසාරා බලනවා. තව පෘථිවි දකිනවා, මිනිස්සු දකිනවා, සක්වලෙන් සක්වලට. හැබැයි ඔය ලෝකෙ මැව්වා කියන දෙවියන් බුදුරජාණන් වහන්සේට අහු වෙන්නේ නැහැ. කල්ප අනන්ත අප්‍රමාණ දුරට බලනවා. ඒ වගේ මේ විශ්වයේ සක්වල වශයෙන් දකිනවා දුරට ගිහිල්ලා. කෝටි අනන්ත ප්‍රමාණ පහු කරලා ඒ දෙවි කෙනෙක් නම් පේන්නේ නැහැ. උන්වහන්සේට පේන්නේ හේතුඵල ධමයක්. මේ ලෝකේ හැම දෙයක්ම කියන්න වචන නැහැ. බුදුරජාණන් වහන්සේට ගෝචර වෙච්ච හැම දෙයක්ම කියන්න වචන නැහැ. වල හිතන්න එපා. දෙවියා කොස්ස පුටුව මේසය දිනනවා දුවනවා. ඕවා ඉතින් කියන්න වල શબ્ද දාගන්නවා. දැන් දුවනවා කියන එක වචනෙන් කියන්න පුළුවන්ද? මං අහන්නේ. දුවනවා කියන එක කවදාවත් වචනෙන් කියන්න බෑ. දුවනවා කියන එක එක්කෝ දකින්න ඕනි. දැන් මම කියනවා ඔබට මගේ ඉස්සරහින් රතු පාට කෝප්පයක් තියෙනවා. ඒ කෝප්පේ තේ එකක් තියෙනවා. මම තව ඉතින් උත්සාහ කරන වචන ටිකක් කියන්න මේ කෝප්පේ ලා රතු පාට වගේ ඔය ටිකක් කියන්න උත්සාහ කරනවා. දැන් ඔබ දැක්කද ඒක? දැන් මම එක තැනක ඉඳලා තවත් තැනකට හයියෙන් ගමන් කරනවා විනාඩි දෙකක්. ওই විනාඩි දෙකේදී මම කියනවා මේ ලයිට් කණෝ ගාව ඉඳලා කඩේ ගාවට දිව්වා කියලා. දැන් ওই ක්‍රියාවලිය ගැන ඔබට අවබෝධයක් ආවද? ඔබට දැනෙන සමහර දේවල් ඔබ වචනෙන් කියන්න ඇදුවට අපි මේ ලෝකේ මේ හැම විපර්යාසයක්ම වචනෙන් කියන්න බෑ. සමස්ත පද්ධතියක් අපි වචන දානවා විතරයි. අර තේරුම් කරන්න ඕන හින්දා තව කෙනෙක්ට නැත්නම් ජීවත් වෙන්න බෑනේ. ඒ හින්දා ලෝකේ හැම දෙයක්ම මේ ලෝකේ හටගත්තු දේවල් ලෝකේ පැවැත්ම තුල තියෙන හැමදේම වචනෙන් කියන්න බෑ. ඔබට දෙවියන් කිව්වම සංකල්පයක් ගොඩනගෙනවා. උටුන්නක් තියෙනවා මෙහෙමයි මවන ස්වභාවයෙන් චිත්‍රපටි බලලා පොත් කියවලා එහෙම. හැබැයි ඉතින් ඔබ මේ ලෝකේ පැවැත්ම තුල හදාගත්තු දෙන්නේ. ඔබට නොපෙනෙන දේවල් කවුද මේ වයසක යවන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ නම් දකින්නේ හේතුඵල ධමයක්. ඉතින් මේ බලවේගය ඒ ධර්මතා කියලා කියන ධර්මතා කියලා ඒවට කියන්නේ. ඒවා මේ S2කට වර්ණ විදියට පේනව නෙවෙයි. කොස්ස පුටුව වගේ පේනව නෙවෙයි. ඔබ කොස්ස පුටුව වගේ දෙයක් ඇවිල්ලා ඒ කියන්නේ දෙවි කෙනෙක් මේ වර්ණ විදියට පේන්න ඇවිල්ලා ඔබ මැව්වා කියලා මේ කරගන්න හදන එකක්. ඉතින් මේ දේවල් ලියලා තියෙන්නේ මේ සාමාන්‍ය ප්‍රාථමික අවබෝධයක් තියෙන මිනිස්සු දෙවියන්ටත් ද්වේෂය හට ගන්නවා. දෙවියන් උප්පත්ති කතාව බලන්න ගොඩාක් වගේ දෙවියන් අවසානට මවන්නේ ද්වේෂයෙන් තරහ ගිහිල්ලා. ඉතින් තමන් පොඩ්ඩක් හිතලා බලන්න. අර ගොඩාක් දෙනෙක් ඔබට කියයි යාඥා කරමින් වඳමින් විශ්වාස කරමින් ඉන්න කියලා. මිය ගියාට පස්සේ පෙරේත ජාතික උප්පත්තිය ලැබුවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ හිතෙන්නේ අනේ තව ජාතියක් තියෙනවනේ කියලා. බුදුදහම කියන්නේ ටිකක් වෙනස් එකක්.
ඔයාට ඕන නම් ඊළඟ જાතියක් තියනවද නැද්ද බලන්න. ඒකටත් මාර්ගයක් තියෙනවා. සමාධි භාවනා. සමාධි භාවනා වඩන්න ඕනේ විදිය හරියට දක්වලා තියෙනවා. මම මේ ගෲප් එකේ කියලා දෙනවා ඊළඟ જાතිය ඔබට බලන විදිය. ඒකට යා යුතු මාර්ගයක් කියලා දෙනවා. ඔබට භාවනා වඩන්න ඕන නම් ඔබට හුස්ම රැල්ල නාසයේ වදින අඳුර ගන්න බැරුව ඇති. හැබැයි මම ඔබට කියලා දෙනවා හුස්ම රැල්ල නාසයේ සිදුර අතරින් යනකොට ආනාපාන සති භාවනාවේ ඒ හුස්ම රැල්ල නාසයේ වදින ඔබට පේන්නේ නැතුව ඇති. අඳුර ගන්න බැරුව ඇති. දැන් හිතන්නකෝ මෙහෙම. ඔබ ඉස්සරහින් ඊටාම වේගෙන් නොපෙනෙන වේගෙන් මිනිස්සෙක් දිව යනවා. වමේ ඉඳලා දකුණට ඊටාම වේගෙන් දිව යනවා. දකුණේ ඉඳලා වමට ඊටාම වේගෙන් දිව යන ඔබට පේන්නේ නැහැ. මම කියනවා මෙතන මේ මිනිස්සෙක් දුවනවට පේනවද කියලා. ඔයාට පේන්නේ නැහැ. හැබැයි ඔයාගේ පෙනීමේ හැකියාව, ඔයාට හඳුනා ගැනීමේ හැකියාව ටිකක් වැඩි වෙනකොට ඔයාට ටිකක් පේන්න ගන්නවා ඡායාවක් වගේ ඔන්න ගියා දැක්කා. අන්න චුට්ටක් ගියා දැක්කා. අන්න අහට ගියා, අන්න වමට ගියා, අන්න දකුණට ගියා, වමට ගියා. දැන් ඔයා යන් තත්ත්වයකට එනවා ඡායාවක් හරි ගියා වගේ දැනුණා කියලා. අන්න හුස්ම රැල්ලේ අඳුර ගන්න වෙන මූලික පියවර තමයි හුස්ම රැල්ල අඳුරා ගැනීම හැකියාව වැඩි වෙනකොට මූලික පියවරක් එනවා. මොකද්ද? හුස්ම රැල්ල අන්න ගියා, හුස්ම රැල්ල ගියා, ඔන්න ගියා, ඔන්න පිට වුණා. ඔන්න ගියා, ඔන්න පිට වුණා. අන්න එක 100%ක් 100 පාරක් ගියෝ 100 පාරම කියන්න පුළුවන් වෙනවා. ඔය එක. දෙක තමයි තව ටිකක් අඳුර ගැනීම හැකියාව වැඩි වෙනකොට ඔබට කියන්න පුළුවන් වෙනවා. මිනිස්සෙක් කියන්නේ. වමට ගිය මිනිස්සෙක්. දැන් අහපව වෙන්නේ කොටියෙක්. අන්න දැන් අහපව ගිය අලියෙක්. අන්නේ ස්වභාවය ගැන පොඩ්ඩක් ඒ යන කෙනාගේ ස්වභාවය ගැන පොඩ්ඩක් ලක්ෂණ කියන්න පුළුවන් වෙනවා. අන්න හුස්ම රැල්ල ටිකක් හුලන් ටිකක් වැඩිපුර ගියා. අන්න හුලන් ටිකක් ඒ කියන්නේ දිග හුස්ම රැල්ලක් ගියේ. ටික ටික අඳුර ගන්න පුළුවන් වෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද එතනම යම් හැකියාවක් වැඩි වෙනවා කියලා? මේක කර්මස්ථානයක්. කුරුල්ලෙකුට ආහාර ටිකක් දෙනවා වගේ භාවනාව කියන්නේ කර්මස්ථානයක්. කර්මයේ කර්ම විපාකය. හුස්ම රැල්ල අඳුරා ගන්න සතිය පැවැත්වීම තුළ සතිය කියන කතාව වයින් කළා දාමුකෝ. අඳුර ගන්න උත්සාහ කරන්නේ අමුතු අවධානයක් තියෙනවා. බස් එකේදීත් අපි සතිය පවත්වන්නේ ඔය නොදන්න පළාත්වල යනකොට පාර දෙපැත්තේ තියෙන කඩවල බෝඩ් වල නම් කියව ගන්න. හොඳ අවධානයක් තියෙනවා. බස් එකේ ශබ්දබද්ද පොඩ්ඩක් අයින් කරලා බස් එකේ වෙන දේවල් ගැන අවධානය යොමු නොකර හොඳට ජනේලෙන් අහගෙන ඉන්නවා. පුතේ මේ වතුර ටිකක් බොන්න කිව්වොත් මම පොඩ්ඩක් ඉන්නකෝ මේ කොහෙද ඉන්න බලන්න කියලා හොඳට අවධානය යොමු කරනවා. ඒ වගේ තමයි නාසයේ මස්සල අදින හුස්ම රැල්ල අඳුර ගන්න උත්සාහ කරනවා. ඒත් බෑ. ඔය කියන්නේ හිත දුවනවා ගුරුතුමනි. ගුරුතුමා කියනවා පුතේ හිත දුවන හින්දාම තමයි භාවනා කරන්න කියලා. ඒ උත්තරේ සාර්ථක නෑ. සැබෑ ගුරුවරයෙක් එහෙම උත්තරයක් දෙන්නෙත් නෑ. මම දැකලා තියෙනවා ඔය විවිධ ෂෙන් බුදුවරු මහාචාර්යවරු කියලා ගොඩාක් දෙනෙක්ගේ ඔය වදන් තියෙනවා. මතක තියාගන්න. මීට කාලයකට කලින් ගොඩාක් මම වීඩියෝ බැලුවා. ලක්ෂ ගණන් 2 ලක්ෂ ගණන් ඔය පොත්‍රාක පිටිපස්සෙන් තියාගෙන විවිධ දේශනා පවත්වන වීඩියෝ. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ පාමුලට ආපු දවසේ ඉඳලා මාව පුදුම කරන්න මේ අන්තර්ජාලයේ කිසිම වීඩියෝ එකකට බැරි වුණා. කිසිම ගිහියෙකුට උන්වහන්සේගේ ධර්මයේ කියපු වචන තේරුම් නොගන්නා එක ප්‍රශ්නය. තේරුම් නොගන්නා අය තව මහාචාර්යවරුන්ගේ පොත් හොයාගෙන යන්නේ. විවිධ චීනේ ෂෙන් බුදුරු අනම්මනම් කතා හොයන්නේ. උන්වහන්සේගේ එක වචන මාත්‍රයකින් ලෝකෙම විග්‍රහ කරගන්න පුළුවන්. තේරුණාද? වෙලා තියෙන ප්‍රඥාවක් නැහැ අපිට. බුද්ධියක් නැහැ. ඒකයි ගැටලුව. අපිට නුවණ තියෙනවා නම් ලෝකේ හොඳම දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතනින් එහාට තවත් දාර්ශනිකව මොකද්ද? හොඳම දේ තියෙනවා නම් තවත් එතනින් එහාට බාල දෙයක් වර්ණනා කර කර යන්න ඕනේ නැහැ. දැන් මේ වෙලාවේ උයපු හොඳපත් තියෙනකොට දවස් දෙකක් පරණපත් කන්න ඕනේ නැහනේ. අර හොඳපත් නැත්තම් ඉතින් බඩගින්න හරි පරණපත් කන්න වෙනවා. කුණුනක් කමන්නේ නැහැ කියලා. බඩගින්න මැරෙන්න බැරි හින්දා. ඉතින් හොඳපත් තියෙනකොට අර කුණු විච්චපත් වර්ණනා කරන ස්වභාවයක් මගේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් ඒකත් ලෝකේ තියෙන්න ඕනේ එහෙම නැහැ. හොඳපත් තව ඉහළට දාන්නයි ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳපත් ඇති වෙන්න තියෙනකොට හොඳපත් මිනිස්සුන්ට ඇති වෙන්න දෙන්න ඕනේ. මොකද අර අනිත් දේවල් වර්ණනා කරන්න ගියොත් හොඳපත් වලට තියෙන තැන ඒකට එන්න පුළුවන්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් තමයි මේ හැමදේම ගැන අපි සාකච්ඡා කරන්නේ. ඒ හින්දා කර්මයේ කර්ම විපාකය ගැන නිවැරදි නුවණ ඇති කරගන්න කර්මයේ කර්ම විපාකය ගැන නිවැරදි නුවණ
එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨියේ දර්ශනය තමයි මේ ලෝකයේ තියෙන හොඳම දර්ශනය. සමාජයේ මිනිස්සු සතුටෙන් තියන්න සැපෙන් තියන්න විවිධ මිනිස්සු දර්ශන ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් සමාජවාදය කියයි, ධනවාදය කියයි. හැබැයි ඉතින් ඊට වඩා ලෝකේ ශ්‍රේෂ්ඨතම ප්‍රායෝගිකම දර්ශනය තමයි කර්මය සහ ක්‍රියාව සහ ප්‍රතිඵලය ගැන නිවැරදි දැක්ම. ඉතින් කොච්චර ප්‍රායෝගිකයිද? පුතේ ගින්නට අත තියන්න එපා පිච්චේ. පුතේ පාර දෙපැත්ත බලලා පයින්න. දූරියන් ගහ යටට යනකොට අවධානය යන්න. අවධානයෙන් නොයන කර්මය නිසා දුකට හටගනී. විපාකය මිය යන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. කර්මය සහ විපාකය ගැන ප්‍රතිඵලය ගැන නිවැරදි නුවණ. ඉතින් ඊට වඩා දර්ශනයක් කොයින්ද? තව දර්ශනයක් තියෙනවා මේ පැවැත්මෙන් මිදෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පැවැත්ම තුළ සතුටින් ඉන්න නම්, නිරෝගීමත් වෙන්න, බලවන්ත වෙන්න, පොළොව මත නොපෙනෙන වේගෙන් දුවන්න, මහ පොළොව ඇතුලෙන් කිමිදෙන්න, ආසෙන් ගමන් කරන්න පවා ඥානයන් පහල කරන්න, මේ හැම දෙයකටම ශක්තිමත් වෙන්න, බලවන්ත වෙන්න ඕන දෙයක් කරන්න. ඒ හැම දෙයකටම ලෝකේ පැවැත්ම තුළ යම් දෙයක් ලබනවා නම් උන්වහන්සේ දේශනා කරපු දර්ශනය තමයි කර්මය, කර්ම විපාකය ගැන නිවැරදි නුවණ. එතකොට ඒ උත්තරමය නැත්තම් අපිට කවදාවත් මේවා තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මට නම් මේ ලෝකේ යම් දෙයක් ලැබුණා නම් මූලික බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේට ගරු කරන උන්වහන්සේගේ පාමුල හිටපු මිනිස්සු තමයි හේතුව. එහෙම නැත්තම් මට නම් මේවා මතක් වෙන්නේවත් නැහැ. මොකද මම ජීවත් වුණේ ලොකු හීන මවාගෙන. කෙටියෙන්ම කියනවා නම් දැන් මම පොඩි කාලේ මගේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා එංගලන්තේ. එතකොට ඒ අයියා හොඳට ඉගෙනගෙන ඉවරලා මලියදේවේ ඒ ඉස්කෝලේ මම කුරුණෑගල නගරේ තමයි ගොඩක් හිටියේ. එතකොට ඒ අයියා කම්පියුටරේ දාගෙන ඉංග්‍රීසි සින්දු අහනවා, එකෝන් කියලා කියන්නේ. එයාගේ සින්දු අහනවා. මටත් එහෙම හීනයක් ආවේ. අර කාර් එකෙන් බහැලා ගෑල් ළමයි ගොඩක් වටේ ඉන්නවා. හොඳට අපි ඉගෙන ගන්න ඕනේ, එහෙම යන්න ඕනේ. ඒ අයියත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ වගේ මම ඉස්සර සින්දු පවා කියන ඉස්සර. හැබැයි මගේ ජීවිතෙන් කැඩුනා. මගේ ජීවිතේ මම ආවර්ජනයක් කරලා බැලුවා. මම හැම වෙලෙම මේ වගේ තැනකට ගැට ගැහෙන්න යනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා මම කැඩෙනවා. කැඩි ගිහිල්ලා තනින් තන අර සාමාන්‍යයෙන් සමාජ පන්තියේ ටයි කෝඩ් එකක් දාලා සාමාන්‍යයෙන් උසස් පන්තියකට යන තැනකට මම වැටෙන ඒ වගේ තැන් 20කට වඩා වැටෙන්න ගිහින් තියෙනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිග්‍රී දෙකක්. ඒ හැම තැනකදීම මම වැටිලා ඉවරලා ධර්මයට එනවා. ධර්මය ගැන හොයන්න එනවා. ඉතින් ඒ හින්දා මම තේරුම් ගත්ත දේ තමයි අවසානට මගේ ජීවිතේ මං ඉපදිලා තියෙන්නේ වෙනස් දෙයකට. මේවා හරියන්නේ නැහැ මට. මට කලියුත්තක් තියෙනවා කියන එක. ඉතින් මම මේ වැටෙද්දි මට අවබෝධය එන්නේ ධර්මයෙන් හින්දා. මම මූලිකව කියන්න වැලිමඩ සද්දාසිර ස්වාමීන් වහන්සේඳ තමයි මේ මගේ මුල්ම ගුරුතුමා. උන්වහන්සේගේ ධර්ම දේශනාවක් කියලා තමයි මම මුලින්ම ගොඩාක් සැප ලැබපු ඔන්ලයින් බිස්නස් එකක් අත්හැරියේ. එතන ඊට පස්සේ මම ඇවිල්ලා උන්වහන්සේ හින්දාම මුට්ට කර ගහන මට්ටමට ආවා. කර්මාන්තයකට ඇවිල්ලා මුට්ට කර ගැහුවා. එතකොට ඒ දවස්වල මේ මුට්ට කර ගහන කර්මාන්තය තුලවත් මට කවදාවත් මේ ධාර්මිකව එක් කරන්න හම්බුන්නේ නැහැ. දැන් මුට්ට ටික කර ගහලා ඉවරලා ඒ ටික නූල ලිහලා ඉවරලා හලලා ඉවරලා ඉඳගෙන ඉන්නකොට ඒ වැඩ ටික ඉවර කරලා සුපර්වයිසර් ඇවිල්ලා කියන්නේ උඹ හින්දා අපිට බැනුම් අහන්න එනවා. උඹ ඉක්මනට වැට් ටික කරලා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න එපා නිකන් හරි ඇවිද හරි හිටපන් කියලා මාව එක්ක ගිහිල්ලා නිකන් බොරුවට පොඩි බංකුවක් දීලා ඉඳෙව්වා මේ උර ටික නමන්න කියලා. බොරුවට නමනවා වගේ ඉන්න කියලා. නමලා තින්නේ ඔක්කොම. ඉතින් අර සුපර්වයිසර්ට යාළගේ ලොක්කගෙන් බැනුම් අහන්න එනවා මේ සේවකයෝ ඉඳන් ඉන්නකොට. මගේ වැඩේ මං කරලා හිටියේ. ඇත්ත වැඩක් දුන්නා නම් ගමන එතන බොරුව වංචාව. සහ ඒ නැතත් විවේකීව ඉන්න පුළුවන් වුණත් එතන අධාර්මික වෘත්තියක් යන්නේ. ඕනම කර්මාන්තයක මට ඒක පෙන්වන්න පුළුවන් ඔප්පු කරලා ඉදිරියේදී මිනිස්සුන්ගේ පින මතුවෙනකොට මේ කර්මාන්ත ගොඩාක් නැති වෙනවා. මේ ගෲප් එකේ නම බලන්න ආය පාරක් ජනතාවගේ පින අවදි කිරීම. ඉතින් මම වගේ තව ගොඩාක් අය ඉන්නව තේරුණාද? මම විතරක් එහෙම නෙවෙයි. මේ මම මූලික තව මංසා තව කීප දෙනෙක් ඉන්නවා ඉස්සරහට මතුවෙන කට්ටිය මීට වඩා බලවත්. එයාලා ජනතාවගේ පින අවදි කරන්නේ අපි වගේ නෙවෙයි මීට වඩා දර්ශනය ගැඹුරු වෙනවා, ලස්සන වෙනවා, සුන්දර වෙනවා. අපිට වචන පැටලෙනවා, අපේ කටහඬවල රස්තදුකාරයෝ වගේ. මොකද චූටි කාලේ ඉඳලම අපි ගංජකාරයෝ, බීඩිකාරයෝ, ගණිකාවෝ මෙන්න මේ වගේ ඊටාම කුණු සමාජයක හැපි ගැටි ජීවත් වෙච්ච මිනිස්සුනේ. අර එකවරම අපිට මේ ඊටාම අර බුදුරජාණන් වහන්සේගේ සමයේ වගේ ඊටාම සුන්දර විදිහට වචන හදාගන්න ගැටීමක් නැතුව ජීවත් වෙන්න අමාරුයි.
මං කවදාවත් ඔබලට කියලා නැහැ මං ද්වේෂය රාගය ගොඩාක් යටපත් කරගෙන ඉන්න මිනිස්සෙක් කියලා. මට සාමාන්‍ය තරහක් එනවා. හැබැයි මගේ අම්මට තාත්තට බැන්නට කවදාම මට තරහ එන්නේ නැහැ. මට එච්චර ඇරියස් එකක් නැහැ මිනිස්සුත් එක්ක. මගේ අම්මට මොන කුණුහරුපෙන් බැන්නත් මට ගැටීමක් හටගන්නේ නැහැ තාත්තට බැන්නට. හැබැයි සමහරලාට මේ වැඩපිළිවෙල වංචාවක් බොරුවක් කියනකොට ගැටීමක් එනවා. එහෙම කියන මිනිස්සු ඉන්නවා. නමුත් ඒකත් අවංකව කරනවා නම් අපිට ගැටීමක් එන්නේ නැහැ. තේරුණා? ඒ හින්දා දැන් අපි ඕනම දෙයකට ගැඹුරින් බහින්න ඕනි. එතකොට ඉදිරියේදී අපිට වඩා මේකට ගැඹුරින් බහැපු මිනිස්සු බිහි වෙනවා. බිහි වෙලා තියෙන්නේ. අන්න එකයි භයානක වෙන්නේ, එකයි ධාර්මික වෙන්න කියන්නේ. ඔයාලා හිතාගන්න ධර්මයේ කියන්නේ යටපත් වෙනවා කියලා හිතන් හිටියට ධර්මයේ කියන්නේ බැබලීමයි වෙන්නේ. ඒක අති භයානකයි. භයානක වෙන්නේ කාටද? මේ භෞතික පරිසර වාහන පිරිච්ච පාරවල් තව හයිවේ ලොකු වෙන AI තාක්ෂණය පෙප්සි කොකාකෝලා පෙරේරන්සන් ට්‍රැවල් ගිහිල්ලා අනම්මනම් කරලා ඒ යුගේ නැතුව ඉන්න බැරි මනසක් තියෙන කාර් එකේ යන්න බැරුව දවස් 3ක් පයින් යන්න උනහම බස් එක යන්න උනහම ඇඟ වෙවුලන කවුරු හරි මං ගැන මොනවා හරි හිතයි කියලා හිතෙන මනසක් ඇති මිනිස්සුන්ට මතක තියාගන්න මිය යන්න වෙනවා ඒකාන්තයි. මම මේ කියන වචනේ තේරුම් ගන්න මම මේක කියන්න ඉපදිලා තියෙන්නේ. ඔබලට ජීවිත දාණය දෙන්න. ඔබලට ජීවිතය ආරක්ෂා කරගන්න. ඒකයි කියන්නේ දැන්වත් ධාර්මික වෙන්න. චොකලට්, පෙප්සි, කොකාකෝලා කිරි පැකට් වලට මුදල් වියදම් කරන්න එපා, සල්ලි මාරු කරන්න එපා. අනන්ත සත්‍ය දුකටපත් කරලා චොකලට් එකක් සල්ලි මාරු කරනකොට පවුල් දහස් ගණන් ඩිවෝස් වෙනවා. තේරුණාද? ওই චොකලට් එකක් ඇතුලේ තියෙන පවුල් දහස් ගණන් ඩිවෝස් වීම. පවුල් දහස් ගණන් දුක් විඳීම. ගණිකාවන් කෝටි ගණන් ගත වෙන්න හේතුලා තියෙන චොකලට් එක. සීල, නිවැරදි බව ලෝකේ. පංච සීලය, අෂ්ට සීලය, දස සීලය මේවා සීල් නෙවෙයි. සීලය කියන දේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. පංච කියලා කැලලක් දාන්න එපා ඒකට. උදේ පාන්දර SP හාටු ගහන තැන ඉඳලා රැ නිදා ගන්න යනකම් නිවැරදි බව. මේ ලෝකේ ඔක්කොම ඊටාම නිවැරදි කාලයක භික්ෂු ගිහියෝ කියලා කාලේ කට්ටියක් හිටියේ නැහැ. ගිහියා කියලා වෙනම දාගෙන තියෙන්නේ වැරද්දක් සාධාරණීකරණය කළ සම්මත කරවලා අශීලාචාරයක් සාධාරණීකරණය කළා. ගිහියා භික්ෂුව කියන්නේ ඒ වැරද්දෙන් මිදිලා තවත් නිවැරදි වෙන්න උත්සාහ කරන කෙනෙක්. උදැල්ලකින් පොළොවට කොටන්න නැති කෙනෙක්. එහෙම කිව්වම ඒකවරම ගැටීමක් ඇති කරන්න එපා. ඒක සමාජ සම්මතය. ඒවා වෙන්න ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒවා තේරුම් ගන්න ඕනේ අවබෝධයෙන්. අවබෝධයෙන් තේරුම් ගත්තාම චොකලට්, පෙප්සි, කොකාකෝලා මේවා පේන්න පටන් ගන්නවා. වාහනයි වැඩි වෙන්නේ. ගොඩාක් දෙනෙක් ධනවාදය, ආර්ථික විද්‍යාව හොයාගෙන යනවා. මම නිකන් පොතක් අරන් කියුවා. මම මේ පොතේ නම කියන්නම්. මේ පොතේ නම තමයි මේක ලියලා තියෙන KK ඩෙවිඩ් සහ JD වර්මා ආර්ථික විද්‍යාව. දැන් ඕක කියවන්න හදලා මම පොඩ්ඩක් කියලා මට හිතුණා මොකටද මේ කියවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තාම ඇයි මේ පාරවල් ලොකු වෙන්නේ? ඇයි මේ හයිවේ බී වෙන්නේ? ඇයි මේ පාරවල් වාහන මෙච්චර වැඩි වෙන්නේ? ඇයි පාමසි ප්‍රමාණය වැඩි වෙන්නේ? තේරෙනවද? පාමසි වැඩි වෙනවා කියන්නේ මොකද්ද? කර්මාන්ත වැඩි වෙනවා. මේ කතා හොඳට තේරෙනවා. අවබෝධයෙන් හොඳට හිතන්න ඕනේ. මානසිකාරය කරන්න ලෝකේ ගැන ධර්මතාව ගැන. පාමසි ගැන බෙහෙත් හැදෙන විදිය රසායනික විද්‍යාව. ඒ චුට්ට ඒවා හිතා ගන්න අවශ්‍ය දැනුම් පද්ධති මට ජීවිතේ හම්බෙලා තියෙනවා. ගොඩාක් දෙනෙක් රසායනික විද්‍යාවේ දෙන ටික පාඩම් කරගෙන යනකොට මම හැමදේම ඇත්තෙල්ලුනේ පදාර්ථයත් එක්ක විතරයි. පළවෙනි පාඩම පදාර්ථයේ රසායනික බන්ධන. මාත් එක්ක පදාර්ථය ගැන තර්ක කරන්න හෝ උත්තර ලියන්න කිසි ශිෂ්‍යෙක් හිටියේ නැහැ පන්තියේ. ඒ තරමට මම පරණ පොත් ගන්නලා පදාර්ථය ගැන හොයලා මට ඒක හොයන්න ඕන ඇත්ත කතාව ඇතුලේ ඉලෙක්ට්‍රෝනේ කොහොමද මේක හරියට EM අනුපාතයට අගයක් ආවා කියලා මම පිළිගත්තේ නැහැ මේක නිගමන වලට. ඒ නිගමනයන් මම පිළිගන්න කැමති වුණේ නැහැ. කල්පිත, උපකල්පන, නිගමනයත් මතයක් විතරයි කියලා පස්සේ තේරෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකින්න එපා. ඇඳුමට වතුර ටික කරනොත් තෙත් වෙනවා. හැබැයි අපි ඉලෙක්ට්‍රෝනේ අංශුමය ස්වභාවයක් ඇති කියලා EM අනුපාතයට අගයක් ආවගේ ඉලෙක්ට්‍රෝන කියලා එකක් තියෙනවද කියලා වෙන ධර්මතාවයක්ද කියලා. එහෙම දන්නේ නැහනේ. එහෙනම් ඔය හොයන්න ගිහිල්ලා ඉවරලා මට විභාග කරගන්න බැරි වුණා. තේරෙනවද? හැබැයි මතක තියාගන්න මේ ස්වභාවයම තමයි අපි ලෝකේ යථාර්ථයක් ධර්මයක් තේරුම් ගන්න අවශ්‍ය ඥාණය උපද්දවන්නේ, ප්‍රඥාව උපද්දවන්නේ. ඒක තියෙන්න ඕනේ. ඒ හින්දා එවැනි විෂයන් මගේ අරුණා කියලා කිසිදා දුකක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? සැබෑම ප්‍රඥාවන්තයන්ට කියන දේ එහෙම පාඩම් කරගෙන ගිහිල්ලා ලෝකයේ තියෙන ඉලක්කයක් කරා යන අයට කටපාඩම් කරමින් එතනින් තෘප්තිමත් වෙලා යන්න පුළුවන්. හැබැයි ලෝකේ ඥානවන්තයන්ට ප්‍රඥාවන්තයන්ට මේකත් එක්ක ගමන යන්න අමාරුයි අපහසුයි. එයාලා එතනින් එහාට දෙයක් දකින්න හින්දා කොහොමද යන්නේ? ඉතින් එවැනි මිනිස්සු බිහි වෙන යුගයක් තමයි මේ එන්නේ.
තේරුණාද? මම සමහර වෙලාවට මේ ගෲප් එකේ විවිධ මාතෘකා වලින් පටන් ගත්තාම ඉවර වෙන්නේ වෙන මාතෘකාවකින්. තේරුණාද? එතකොට දැන් එහෙම ඉවර වුණාම ඔබලාට හිතෙන්න පුළුවන් පටන් ගත්තේ වෙන තැනකින් ඉවර වෙන්නේ වෙන තැනකින්. ඒකත් මගේ වැරද්දම තමයි. එක විදියකට දේශනාවක් දෙන්න බෑ මට. ඇයි එහෙම වෙන්නේ කියවුත් එහෙම මේ දේශනා ශ්‍රවණය කරන ඔබටත් මම මේ දෙන්න හදන දැනුම් පද්ධතිය මේ ලේසි පාසු එකක් නෙවෙයි. මේක මේ දැවැන්ත කතාවක්. මා සමාජ අර්බුදයක්. ඉස්සරහට කෝටි ලක්ෂ ගාණක් නිරගාමී වෙන්න තියෙන එක නවත්තන්න එයාලට මුලින් ඉඳලා දෙන්න තියෙන දැනුමක්. පන්සිල් පද පහ කියලා ආරක්ෂා කරන්න වගේ එක මට කියන්න බෑ. ඔයාලා පංචශීලය ආරක්ෂා කරන්න, ස්වභාවිකත්වයට ගරු කරන්න, ඒ වගේ මට කියන්න මම කවදාවත් එහෙම කියන්නේ නැහැ. මම මගේ ශිෂ්‍යයන්ගේ ඇඟේ එල්ලිලා ඉන්න මිසක නාන තැන, කන තැන, බොන තැන දබ්බුරුසෝ ඉඳලා ඇඟේ එල්ලිලා කියන්න යන්නේ. මොකද මේ සමාජයේ ඒ ටික කියන්නේ නැතුව එයාලට ප්‍රඥාවක් නැහැ උපද්දව ගන්න. කාර් එක පවා මම හැම වෙලෙම කියන්නේ මගේ ශිෂ්‍යයන්ට කවදාවත් පෙට්‍රල් ලීටරයක් හරි අවභාවිතා කරන්න එපා. ට්‍රැවල් යන්න, ෆොටෝ ගහන්න යන්න නෙවෙයි. වැඩට යන්න පෙට්‍රල් භාවිතා කරන්න, ඩීසල් භාවිතා කරන්න. පුළුවන් තරම් සිල්වත් වෙන්න. කාර් එක නැතුව ජීවත් වෙන්න අමාරුයි තමයි. හැබැයි මතක තියාගන්න කාර් එක පදිනවනම් පෙට්‍රල් ලීටරයක් හරි ගහනවනම් පුළුවන් තරම් මනුෂ්‍යත්වයෙන් ගන්න කාර් දෙක තුන පාවිච්චි කරන්න එපා. අවශ්‍ය නැහැ දෙක නඩත්තු කරන්න. එකක් පාවිච්චි කරන්න. මොකද කාර් එකේ කෑල්ලක නඩත්තු කරන වාරයක් පාසා පෙට්‍රල් ලීටරයක් ගහගෙන ඔයා ආතල් සතුර ගන්න විදින වාරයක් පාසා තව සත් එක්ක කුසගින්නේ තියන්න එක හේතුවක් වෙනවා මේ ක්‍රමවේදය තුල. ගෝලී ආර්ටික් ක්‍රමය තුල. තේරුණාද? ගොඩාක් දෙනෙක් මම දැක්ක වගා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ලංකාවේ පිටරටට ගිහිල්ලා කියනවා බලන්නකෝ මේ පරිසරය ඉතාම සුන්දරයි, ලස්සනයි. එයාලගේ විනය වැඩි කියලා. විනය නෙවෙයි. තේරුණාද? විනයක් නෙවෙයි ඒක. අනුන්ට දුක දීලා ජීවත් වෙන මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ක්‍රමවේදේ එවැනි විදිහට ගොඩනගා ගන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට එහෙම බෑ. වහල්ලු වැඩි. වහල්ලු වැඩි හින්දා අපිට ඒ ක්‍රමවේදයට යන්න අමාරුයි. මිනිස්සුන්ගේ ඒ විනය හදන්න අමාරුයි. එහෙම එකක් තියෙන්නේ. එතකොට අපි ওই විනයට આવුත්, අපි ඇමරිකාවේ විනයට, අපි ජපානයේ විනයට આવුත්, ජපානයේ අපි වගේ වෙනවා. ඒක තමයි ධර්මතාවය. ඔය ගෝලී ආර්ටික් ක්‍රමෙත් එක්ක ඕක එන්නේ. හැමෝම සතුටින් ඉන්න යුගයවල වාහන හැමතැන හැමෝටම නැහැ. හැම ගමක්ම ස්වයංපෝෂිතයි. තේරුණාද? ඉතින් ඒ හින්දා බටහිර ලෝකය පෙරදිග ලෝකය කියලා මම බෙදන්න යන්නේ නැහැ. බටහිර ලෝකයට වඩා දැන් මේ වෙලාවේ දුස්සීල වෙන්නේ පෙරදිග ලෝකය. ඒකට හේතුවක් තියෙනවා. ගෝලී ආර්ටික් ක්‍රමයේ මේ වෙලාවේ හොඳම අපනයන ක්‍රියාවලිය වෙන්නේ ඉන්දියාවේ, චීනය. ඒ හින්දා මේ වෙලාවේ එංගලන්තේ ප්‍රංශයට වඩා ඉන්දියාවේ, චීනය ඇතුලේ අනුන්ට දුක දීලා කාලා ජීවත් වෙනවා. ඇමරිකාවත් එහෙම ඒවත් එකට කියන්නේ. නමුත් අර ඒ ක්‍රමවේදය මේ වෙලාවේ ඇමරිකාව අස්ථාවර කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා, බලපාලා තියෙනවා. එංගලන්තේ ඒ හින්දා ඉදිරියේදී ලෝක යුද්ධය කියන එක ඒකට පොඩ හේතුඵල සකස් වෙමින් යන්නේ. ඒ හේතුඵල තව තව දැවැන්ත වෙන්න පටන් ගන්නවා. අපි මෙහි මිනිස්සුන්ගේ පෙරපින අවදි කරනකොට ලෝක යුද්ධය තව තව වැඩි වෙනවා. ලෝක යුද්ධය තව තව ලං වෙනවා. ඒක තමයි වෙන්නේ. පෙරපින අවදි වීමත් නවතින්නේ නැහැ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් තව ඉස්සරහට YouTube වල මේ සමාජ මාධ්‍යවල නටන ඒවා විකාර කරන ඔය ඔක්කොටම පහර වදින්න පටන් ගන්නවා. මේ දැන් නට සමාජයේ හිනස්සපු කට්ටිය මෙන්න වාහනකට හැප්පිලා. ඇයි ඒ? ගොඩාක් දිනෙත් ධාර්මික වෙනවා, මනුෂ්‍යත්වය පතනවා, පින්දම් කරනවා. එතකොට කර්මාන්තකරණය, ඒ නට එයාලා ප්‍රමෝට් කරපු බ්‍රෑන්ඩ් ඒවා හින්දෙන්න පටන් ගන්නවා, යට යන්න පටන් ගන්නවා. මොකද හැමෝටම ඉඩ පරිසරය ලැබෙන්න ඕනේ. ඔයාලා හිතන්නකෝ මේ රටේ බහුතර ජනතාවගේ පින නැති වුනහම. පින කියන්නේ ඉන්න තැනක්වත් නැති තරම් පවුකාරීනේ. චෝටි ඩන් කැල කුලී කාමරේ. අම්මා කියන්නේ තමන්ගේ දරුවා දිහා බලාගෙන උඹ ඉගෙන ගත්ත නැත්නම් ඉඩමක්වත් නැහැ කියලා. ඒක ප්‍රශ්න කරන්නේ ඇයි අම්මේ මේ රජයෙන් අපිට ඉඩමක් නැති මාත් මේ මහ පොළොව මතිපදුනේ. මටත් යටිපතුල් දෙකක් තියෙනවා අම්මේ. මටත් යටිපතුල් දෙකක් තියෙනවා. මගේ යටිපතුල් දෙකක් මං අහසේ ඉන්නද? ඇයි එහෙම කියන්නේ? පොඩ්ඩ හිතන්නකෝ. සත්‍යෙක් මේ ලෝකෙ මත ඉපදුනා නම් යටිපතුල් දෙකක් තියන්න ඉඩක් ඕනේ. ඒ ඉඩ සල්ලි වලටද වියදම් කරගන්න. කාගේ හරි ගාව වැඩ කරලා යටිපතුල් දෙක තියන්න ඉඩ හොයාගන්න. මතක තියාගන්න රජෙක් නැති යුගයේදී මෙවැනි තැනක් එන්නේ. යටිපතුල් දෙක ඉඩත් මහ පොළොව සල්ලි වලට තමයි මේවා වෙන්නේ. පින්තාලියකට ඉඩක් තියෙනවා තාපසයෙක්ට නවතින්න අම්බලමත් වෙන්න කොහි මහරතන් වහන්සේලා වඩින්නේ. පන්සල් වල නවතින්න බෑ. පන්සල් කියන්නේ බිස්නස්, ව්‍යාපාර. ඒක ලොකු හාමුදුරු කෙනෙකුගේ ගෝලියෝ ටික ඉන්නේ. ඒ ටිකමයි ඉන්නේ. ලොකු හාමුදුරට ඕන නම් ගෝලියාව අයින් කරන්නත් පුළුවන්. ඒ වගේ යුගයක් තියෙන්නේ.
හරි මම මෙතනින් එහාට මොකුත් කියන්න යන්නේ නැහැ. මේ කතාව පොඩ්ඩක් අහගන්න ඉදිරියේදී මම ඔයාලට මෙහෙම කරදර කරන්නේ නැහැ. මේ ගෝලීය ක්‍රමය සහ මේ රට ඇතුලේ මේ තියෙන ක්‍රමවේදය පොඩ්ඩක් විවරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඒ කොච්චර කියලා දුන්නත් ඔයාලා පියවරක් තියෙන චොකලට් එකට සල්ලි වීදම් කරද්දී අත වෙවුලන්න ඕනේ. අනේ මම මේ කාට හරි දුකක් දීලානේ කන්නේ. අවංකව මට සමහර වෙලාවට ඔය කෑම ගැනෙනවා. තේරුණාද? මං කවදාවත් ඔයාලට මං හරි කියලා කියන්නේ නැහැ. මටත් ගැනෙනවා. මම නිවැරදි වෙන්න හදනවා. තේරුණාද? උපරිම නිවැරදි වෙන්න හදනවා. අමාරුයි මොකද ජීවිතයේ අවුරුදු 25ක් 26ක් 27ක් තිස්සේ අර මම ජීවත් වුණේම ඊටාම එක එක තැන්වල අම්මා තාත්තා ගාවත් නෙවෙයි එක එක තැන්වල ඉපදුනේ. එක එක තැන්වල ජීවත් වුණේ. ඉතින් ඒ හින්දා මගේ අර අසහනකාරී ස්වභාවය මම මුණ දුන්න දේවල් ඊටම දරුණු දේවල් වලට වචනෙන් කියන්න බැරි ඊටම දරුණු දේවල් වලට මුණ දීලා තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන් අමාරුවේ දෙමිලි මංකොල්ල කෑම මද්ද්‍රව්‍ය ඒව නෙවෙයි. නමුත් ජීවිතේ මිනිස් මනුස්සයෙකුට විඳින්න තියෙන ගොඩාක් දුක්ඛං කටළු සහ සැප වලට මුණ දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අමාරුයි පොඩ්ඩක් අර මිදෙන්න. සමහර ඇබ්බැහිවීම් වලින් මද්ද්‍රව්‍ය නෙවෙයි නමුත් කෑම බීම මම එහෙම වෙන්න ඕනේ. මම ඒකේ බැරෑරුම්කම දකින්න මිනිසුන්ට කියන්න. තේරුණා? මේ කාලේ මිනිස්සුන්ට තමන්ගේ හදවතට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ගේ එයාලගේ තත්ත්වයට අපි වැටුනොත්. එහෙම නැතුව මේ කතා කරන්න බෑ. තේරුණා? නැත්තම් කතා කරන්න බෑ මිනිස්සුන්ට කියන්නේ පංචශීල ආරක්ෂා කරන්න, ධර්මය ආරක්ෂා කරන්න ඔයාලා හොඳින් ඉන්න ඔහොම තමයි කියන්න වෙන්නේ. මම ඔයාලගේ හදවතට කතා කරන්නේ මං ඒ හදවත කුණු වෙච්ච මිනිසුත් එක්ක බහැලා වැඩ කරපු හින්දා. ඒ හින්දා මං ඉස්සරහට ගොඩාක් උදාහරණ දෙනවා. මුඩුක්වල මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දැනගන්න ඕනේ ඔයාලා. ඔයාලා කාර් වල යනකොට ගණිකාවක් පාරේ අයින් ඉන්නකොට දැන් බලන්න කොළ මිදලා එනකොට. දැන් අපි හිතමුකෝ මොරටුව පැත්තට යනවා කියලා. මැලිබන් හන්දියේ ගල් කිස්ස දෙහිවල මේ හරියනකොට ඔයාලට පේනවා පාර අයිනේ ගණිකාව ඉන්නවා. එතකොට අයියෝ කාර් එක යන නෝනයි මහත්තයා කියන ඔය ගණිකාව කණීය මේ ලැජ්ජ නැද්ද දන්නේ මුන්ට. එහෙම කියනව නේද? දැන් ඔබ කරන වෘත්තිය මොකද්ද? ඔබ ඉඳන් යන සීට් එකේ ওই රබර් කෑල්ල තියෙන්නේ. ඔය රබර් කෑල්ල හේතුවක් කියලා තියෙනවා ඔය ගණිකාව බිහි වෙන්න. ඔබ කරන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් ඔබ. ඒ ගණිකාවට වඩා පහත් මිනිස්සෙක් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කියලා කියන්නේ. මේ කිව්ව ගමන් හිත රිදෙනවා තමයි. ඔබලා මේ කතාව දන්නේ අමු නිරේ පැහෙන්න වෙන්නේ මතක තියාගන්න. ඔබලා මුලාවෙන් ඉන්නේ මෝහයෙන් ඉන්නේ. මුලාවෙන් පිරුණු ඊටම වැරදි ලෝකයක් ඇතුලේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර බැංකු මැනේජර් අනුන්ට දුක දීලා සමාජ අර්බුදයක් ඇති කරන ව්‍යාපාර. ඒව මත ජීවත් වෙනවා. ධාර්මිකයි කියලා හිතනවා. මතනේ මහරහතන් වහන්සේ කෙනෙක් කිසිදා ගණිකාවක්ගේ අතින් දෙන පූජි බත් පිඬක් ගණන් ගෑවිලා කවදා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් ගන්නෑ. තේරුණාද? සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්ගේ පින වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ අර්බුදය තව වැඩි වෙනවා. එයායි පින භාවිතා කරන්නෙම ලෝක අර්බුදයක් නැති කරලා දාන්න, විනාශ කරලා දාන්න. ලෝක සත්‍ය ගැන කරුණාව තියෙනවා මහරහතන් වහන්සේලාට. ඔය ගණිකාවගේ හිතේ එච්චර විනාශයක් කරන්න නැහැ. ඒ ගණිකාව බිහි වෙන්න එයාගේ පවුල් ඩිවෝස් වෙන ඉන්න තැනක් නැති හින්දා ඇවිල්ලා තියෙන්නේ. දැන් හිතන්න මම බෝඩින් වෙලා ඉන්නකොට එහා පැත්තේ කාන්තාවක් අඬනවා. දැන් අවුරුදු ගානකට කලින් මෙලිබන් හන්දියේ මට කන්නටි ඒ කියන්නේ මැනිකේ අද විතරක් යන්න කියලා කියනවා. මට මතක විදියට මැනිකේ අද විතරක් යන්න කියලා ඉල්ලනවා. යන්න අද විතරක්. ඊට පස්සේ යාගෙන මට අද යන්න බැහැ කැට සද්දයක් කියන සල්ලි කැට සද්දයක්. ඒ ගණිකා ව්‍යාපාරය යන්න කියන කීයක් හරි හොයාගන්න. තේරුණාද? එතකොට පොඩි මුඩුක්කු කාමරයක් තියෙන චූටි. එතකොට ඒක ඉස්සරහා දසක ඔය පොඩි ළමෙක් ඇවිල්ලා යාගේ දරුවා පැලයක් පැලයක් පොඩි කෝප්පෙට තියලා හිටවුවා. පාරේ තියන්නේ. ළමයා ඒ පැලේ අයින් කළේ ඉවරලා ළමයට පාරක් ගහලා ඇතුළට එක්ක ගියා. යන්න කියලා. පොඩි කරපිංච ගහක් හිටවන ඉඩක් නැහැ. තේරුණාද? ඉතින් රජ කෙනෙක් නැති සමයේදී වෙන අරුබුද. එතකොට එහෙම වෙන්න හේතු වෙන්නේ ඔබලා හිතන කර්මාන්ත මැනේජර් මම ඇඳුම් කර්මාන්තයක ලොක්කෙක්. මම ටිපිටික් කර්මාන්තේ ලොක්ක මම මෙහෙම ආචාර්යවරයෙක්. මහාචාර්යයා මොනවද උගන්වන්නේ? කර්මාන්තවල වැඩට යන ඉලෙක්ට්‍රික් ඉංජිනේර්ස්ලා. එයාලටනේ උගන්වන්නේ. තේරුණාද? අනිත් අය දුකට දාලිවලා නැති බංගස්ථාන කරලා ටයිල් කැටේ කියන්නේ අමනුෂ්‍යත්වය. ටයිල් කැටේ කියන්නේ අමනුෂ්‍යත්වය. දහස් ගණන් අක්කර වියදම් කරන මේ ටයිල් කැටයක් හදන්න. අමනුෂ්‍යත්වයට ජීවත් වෙන්නේ. සැපේ කියලා ජීවත් වෙන්නේ මතක තියාගන්න. කිසි දිනක ඔබට පංචශීලය ආරක්ෂා කරන්න බෑ. පංචශීලය ආරක්ෂා කරන්න බෑ. බිල්ඩින් එක ෆ්ලැට් එකක ඉඳලා. මනස හැදෙන්නේ ලෝක ධර්මතාවයක. බොරු කියවෙනවමයි, කේලම් කියවෙනවමයි, මුසාබස් කියවෙනවමයි නවත්තන්න බෑ. ඒ ආශිර්වාදය හම්බෙන්නේ කවදාවත්. ඒකට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒ හොඳට ගවේෂණය කරන්න ඕනේ. ඒ හින්දා මම මේ කියන කතා ටික හොඳට තේරුම් ගන්න කවදාවත් හිත රිද්ද ගන්න එපා. මතක තියාගන්න. මම දන්නවා ඔයාලට මේ තියෙන යුගයත් එක්ක, මේ තියෙන ක්‍රමවේදයත් එක්ක
මිදෙන්න අමාරුයි. එහෙම කරන්න ගියොත් කන්න බොන්නත් නැති වෙනවා. ජොබ් එක කරගන්න බෑ. ජීවත් වෙන්න බෑ හම්බෙච්ච ගෙදර. නෑ. හැබැයි මතක තියාගන්න අපිට පුළුවන් ඊළඟ යුගයට අපේ මනස හදාගන්න පුළුවන් තරම් ධාර්මික යුගයට මනස හදාගන්න. ඔය ටයිල් ගෙදර ඉඳලම පුළුවන් හදාගන්න. මම ක්‍රමයේ කියලා දෙන්නම්. පොඩ පියවරෙන් පියවර ඉදිරියට යමු. අපි මුදල් දෙන්නේ නැතුව ඉමු. ඔබට පුළුවන් කාර් එකේ වෙනදා හැමතැනම ගියානම් පෙට්‍රල් ගහගෙන දැන් අවශ්‍යතාවය විතරක් යන්න. වැඩට යනවා. නේ? බඩු ටික ගේන්න යනවා එච්චරයි. පුළුවන් තරම් අනිත් අයට දුක දෙන්න නැතුව ජීවත් වෙන්න බලමු. එහෙම තමයි ක්‍රමානුකූලව යන්නේ. මම මේ හඬපටේ නිකන් දැම්මේ දැනට මං ඉස්සල්ලා ඉතින් පියවරෙන් පියවර කියලා දෙන්න හිටියත් එහෙම පියවරෙන් කියලා දෙන්න පුළුවන් යුගයක් නෙමෙයි මේක. මතක තියාගන්න. මේ යුගය වෙනස්. මේ යුගය ටිකක් භයානක යුගයක්. කවදාවත් ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. නිවන් දැක්කා කියලා අන්තර්ජාලය කියන ඔක්කොම බොරු කියන්නේ. මං ඉස්සරහට ඔප්පු කරලා පෙන්නන්න. තෙන්න ඉරදි බල නැත්තේ මහරහතන් වහන්සේලා වඩින්නේ නැත්තේ. ඒකයි. මහරහතන් වහන්සේ කෙනෙක් වැඩලා ඉවල මීටර 2ක් යන්නේ කොහොමද පාරේ? තාපසයන්ට කෝ අම්බලන් කාර් එක කියන්නේ. දැන් මේ ගමේ කාර් එකක් එනවා. ඒ ගමේ කාර් එකේ මහ පොඩි පාරේ මම දාගෙන ඉනකොට මොකද වෙන්නේ? තව අම්ම කෙනෙක් දැන් මම මගේ දරුවව කාර් එකේ එක්කනවා කියලා හිතන්නකෝ. එතකොට තවත් අම්ම කෙනෙක් දරුවෝ දෙන්නව පාර අයින්ට කරලා බලන් ඉන්න මම යනකම්. තප්පර 5යි තව කාර් එකක් එනවා. ආයෙ තප්පර 5යි. ඔය කාර් දෙක ගත්තොත් ඒ එක කාර් එකකට එක කාර් එකක් හේතු වෙලා තියෙනවා. මේ මිනිස්සයා කාර් එක ගත්තු හින්දා තමයි ඒ කාර් එකේ කර්මාන්තේ ලොක්කට සල්ලි යන්නේ. එහෙනම් තව කාර් දෙනවා. ලෝකෙට සල්ලි හොයන්න. තේරුම් ගන්න. එතකොට කාර් ලක්ෂයක් තියෙනවා නම් මේ ලෝකේ ඒ කාර් ලක්ෂයට මගේ කාර් එක හේතුවක් වෙනවා. ඒ කාර් ලක්ෂයකින් මිනිසුන්ට ප්‍රමාදය හට ගන්නවා නම් ඒ කාර් ලක්ෂයටම ඒ ප්‍රමාදය හට ගන්න මිනිස්සු ලක්ෂ ගානටම මගේ කාර් එක හේතුවක් වෙනවා. තේරුණාද? ඒ පැත්තෙන් ගත්තා මං කියන්නේ. කාර් එකේ කෑලි ගලවන්න ඕනේ නැහැ. මං කියන්නේ මිනිසුන්ට ප්‍රමාදය හට ගන්න එක. මහරහතන් වහන්සේ කෙනෙක් මිනිසුන්ට ප්‍රමාදය ඇති කරයිද? මරණ බිය. කාර් එක එනකොට අයින් වෙනවා. ඌව පාරේ පයින් ගියොත් අයින් වෙන්නේ නැහැ නේ. අයින් වෙලා අයිනට වෙලා බලන් ඉන්න තුත්තිරිය ඇඟේ මේ ගවුමේ ගෑවෙනවා මිනිස්සුන්ගේ. බලාගෙන දරුවෝ ටික අයින් කරගෙන. මතක තියාගන්න ඒ යුගයේ අවසන්. බහුතර ජනතාවගේ පින මතුවලා ඉවරලා ඔය කීප දෙනෙක් විතර පින මතුවෙච්ච යුගයක තමයි කට්ටිය ගොඩාක් දෙනට ඉඩන්න නැතුව සංචාරක කර්මාන්ත ප්‍රබල කර්මාන්ත තියෙන ලෝකේ. බහුතර ජනතාවගේ පින මතුවෙනකොට හැමෝටම ඉඩම් හම්බෙන්න ගන්නවා. ගම්සුවම් පෝෂිත වෙන්න පටන් ගන්නවා. අර යුගයට ඇබ්බැහි වෙච්ච මිනිස්සු මේ ලෝකේ යන්න යනවා. එහෙනම් මම නැවතත් කියන්නේ මේක මතක තියාගන්න. මේ දේ දන්නේ නැත්නම් මිය යන්න වෙනවා ඒකාන්තයි. දන්නේ නැති වුණත් ඒක වැරදි. ඇබ්බැහි නම් මේකට. මේ යුගය ඔබට ඕනිම නම් ඔබට යන්න වෙනවා. එහෙනම් මේක නැවත මම මතක් කරන්නේ. මේක මතක තියාගන්න. මේක නැතුව ඔබලට ඉදිරියට යන්න බෑ. මම ක්‍රමානුකූලව මේ දැනුම දෙන්නම්.